පසේනදී කොසල් රජුරෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ සමග බොහෝම සමීපව ළඟින් ආශ්‍රය කරපු කෙනෙක්. හැබැයි මෙච්චර ළඟින් කොසල් රජුරෝ බුදුහාමුදුරුවෝ ආශ්‍රය කරාට කොසල් රජුරෝ මුදලට ගිජු වෙලා එහෙම නැත්නම් තමන්ගේ පුද්ගලික වාසිය තකලා බුදුරජාණන් වහන්සේටත් එරෙහි වෙච්ච තැනක් තියෙනවා. ඒ එරෙහිවීමේ විපාකය කොච්චර දරුණුයිද කියනවා නම් අවසානයේ කොසල් රජුරෝ යාචකයෙක් වගේ රාජ්‍යත් අහිමිව අම්බලමක මිය යන්න සිදු වුණා. මේක අනුර කුමාර දිසානායකට ගැලපෙන්නේ කොහොමද කියන එක අපි ඊළඟට කතා කරමු. අනුර කුමාර දිසානායක මහත්තයා කියන්නේ කවුද? අපේ භාෂාවෙන් කියනවා නම් හිරණු. සිවුරු හරපු කෙනෙක්. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හරි යම් කාලයක් සිවුර දාගෙන අනුර කුමාර දිසානායකත් හැංගිලා හිටියා. මම නෙවෙයි කියන්නේ. ඊට අදාළ මෙන්න මේ වීඩියෝ දර්ශනෙත් බලලා ඉන්න. අනුර කුමාර දිසානායක සහ නාමල් කරුණාරත්න පැවිදි වෙලා හිටියේ. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්ති මෙහෙම කියනවා. ශ්‍රී ලංකා ජනරජය බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානයේ පිරිනමන්නේ. එහෙයින් 10 වන ව්‍යවස්ථාවේ සහ 14 වන ව්‍යවස්ථාවේ 1 වන අනුව්‍යවස්ථාවේ ඊ පරිච්ඡේදයෙන් සියලුම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් විය යුත්තේය. ඇත්තටම අනුර කුමාර දිසානායකටත් උරුම කොසල් රජුරවන්ට උරුම වෙච්ච ඉරණමද. ඔබ දන්නවද? පසේනදී කොසල් රජුරෝ කියන්නේ බුදුරජාණන් වහන්සේ සමග බොහෝම සමීපව ළඟින් ආශ්‍රය කරපු කෙනෙක්. විශේෂයෙන්ම අපිට සංයුත්ත නිකාය අරගෙන බැලුවොත් සංයුත්ත නිකායේ කෝසල සංයුත්තය කියලා වෙනම කොටසක් තියෙනවා. ලෞතර බුදුරජාණන් වහන්සේ කොසල් රජුරෝයි අතර ඊටාම සමීප හිතවත්කමක් තිබිලා තියෙනවා. රජුරෝ රැ හීනයක් දැක්කොත් එහෙම නැත්නම් ටිකක් වැඩිපුර කාලා හිටියොත් නැත්නම් හිතට මොන හරි ප්‍රශ්නයක් ආවොත් රාජ්‍ය විචාරයේදී ගැටලුවක් වුණොත් ඔය හැම වෙලෙම කොසල් රජුරන්ගේ පුරුද්දක් තිබ්බා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්නේ නේක. බුදුහාමුදුරුවන්ට කොසල් රජුරෝ හරි සමීපයි. දෙන්න හරි යාළුවෝ වගේ තමයි සමීපව ආශ්‍රය කරේ. හැබැයි මෙච්චර ළඟින් කොසල් රජුරෝ බුදුහාමුදුරුවෝ ආශ්‍රය කරාට කොසල් රජුරෝ මුදලට ගිජු වෙලා එහෙම නැත්නම් තමන්ගේ පුද්ගලික වාසිය තකලා බුදුරජාණන් වහන්සේටත් එරෙහි වෙච්ච තැනක් තියෙනවා. ඒ එරෙහිවීමේ විපාකය කොච්චර දරුණුයිද කියනවා නම් අවසානයේ කොසල් රජුරෝ යාචකයෙක් වගේ රාජ්‍යත් අහිමිව අම්බලමක මිය යන්න සිදු වුණා. මේක අනුර කුමාර දිසානායකට ගැලපෙන්නේ කොහොමද කියන එක අපි ඊළඟට කතා කරමු. දැන් අපි මේ කතාව අහලා ඉමුකෝ. බුදුරජාණන් වහන්සේ ශාසනය පිහිටවලා බොහෝම කෙටි කාලෙකින් දඹදිව පුරා බුදුරජාණන් වහන්සේගේ කීර්තිය යසස පැතිරලා ගියා. බොහෝ සත්කාර සම්මාන ලෞතර බුදු පියාණන් වහන්සේට ලැබුණා. මේ සත්කාර දැකපු තීර්ථකයෝ එහෙම නැත්නම් අන්‍ය ආගමිකයෝ කල්පනා කරා මේ තරම් බුදුරජාණන් වහන්සේට ලාභ ප්‍රශංසා ලැබෙන්නේ උන්වහන්සේ වැඩ ඉන්න සවැත් නුවර ජේතවනාරාමේ තියෙන මොකක් හරි භූමියේ විශේෂත්වයක් නිසා කියලා. භූමි වාසියක් නිසා තමයි බුදුරජාණන් වහන්සේට මේ වගේ සැප සම්පත් ලැබෙන්නේ කියලා මේ තීර්ථකයෝ කල්පනා කරා. එහෙම කල්පනා කළා මොකද කරේ? කොසල් රජුරෝ මුණ ගැහිලා කහවණු ලක්ෂයක පගාවක් දීලා කිව්වා අපිටත් ජේතවනාරාම භූමියේ කොයි හරි තැනක ආරාමයක් හදාගන්න අවසරය දෙන්න ඕනේ කියලා. රජුරෝ කටවහගෙන ඉන්නවට කහවණු ලක්ෂයක ජරාවක් එහෙම නැත්නම් පගාවක් දුන්න රජුරවන්ට. දැන් තීර්ථකයෝ මොකද කරේ? ජේතවනාරාම භූමියට ඇවිල්ලා ඒ අයගේ ආයතනයක් හදන්න පටන් ගත්තා. ඒ කට්ටියන්ගේ අසපුවක් හදන්න ගත්තා. බුදුරජාණන් වහන්සේ ගඳ කුටියේ වැඩ ඉන්නකොට උන්වහන්සේට ඇහෙනවා මහා ഘോഷාවක්. ටික වේලාවක් බුදුරජාණන් වහන්සේ ඉවසීමෙන් ඉඳලා බැරිම වුණාම උන්වහන්සේ කුටියෙන් එළියට වැඩම කරනවා. වැඩම කරලා ආනන්ද හාමුදුරන් අහනවා "ඇවැත්නි ආනන්දය කොවුලන් වගේ බීගත් කොවුලන් වගේ එළියේ කවුද කෑ ගහන්නේ කියලා ඇහුවා." කොවුල කියන්නේ අර මාළු රස්සාව කරන අය. එතකොට ආනන්ද හාමුදුරුවෝ මේ ගැන විමසලා බලලා බුදුහාමුදුරන්ට කියන ස්වාමීනි තීර්ථකයන් විසින් මේ ජේතවන භූමියම අල්ලලා මේ වෙනකොට ආරාමයක් ඉදි කරන් යනවා කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ වහාම ක්‍රියාත්මක කළා. මහා සංඝරත්නය අමතලා හාමුදුරුවෝ පිටත් කරලා හැව්වා
රජ්ජුරුවන්ට මේ පණිවිඩය කියන්නේ. රජතුමනි, ජේතවන භූමියේ මේ ආකාරයට අන්‍යාගමික අසපුවක් හැදෙනවා, මේක නතර කරලා දෙන්න කියලා. මොන් දැන් සමහර අපේ පින්වතුනුත් කියනවානේ මේ ජාතිය, ශාසනය, අපේ සංස්කෘතිය රකින්න හාමුදුරුවෝ කතා කරනකොට ඒක ජාතිවාදී කියලා. හාමුදුරුවෝ නම් මේ සියල්ලම අතහැරලා අකුලගෙන ඉන්න ඕන, පන්සල පැහැර ගන්නව නිහඬ වෙන්න ඕන කියලා. එහෙම නෑ. මේ ශාසනය වෙනුවෙන් සද්ධාවෙන් දුන්න දේවල් වැඩ ඉන්න සම්මුති සංඝරත්නය ආරක්ෂා කරලා දීම උන්වහන්සේලාට පැවරෙන කාර්යභාරයක් වෙනවා. එදා බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ කොටසක් ඇල්ලුවා කියලා නිහඬව හිටියේ නෑ. අනේ මට මොකද මේ සියල්ලම අතහැරීමනේ මම දේශනා කරන්නේ. එහෙම නෙවෙයි. තමන්ගේ උරුමයන් ආරක්ෂා කර දෙන එක තමා වෙනුවෙන් නෙවෙයි. ඒක ශාසනේ අනාගත අභිවෘද්ධිය උදෙසා. මේක පුද්ගලික කාරණාවක් යට සලකන්න එපා කවුරුවත්. ඉතින් ඒ ගමන හාමුදුරුවෝ කණ්ඩායම පිටත් කරලා යවුවාම අනේ ස්වාමීන් වහන්සේලා මුණ ගැහෙන රජුරු ආවේ නෑ. පළවෙනි වතාවේ ගියා ඒත් නෑ. දෙවෙනි වතාවේ ගියා ඒත් නෑ. තුන්වෙනි වතාවේ ගියා ඒත් නැති ගමන ලෞතර බුදු පියාණන් වහන්සේ තීරණය කරා කවුරුත් පිටත් කරලා හැරලා හරියන්නේ නෑ. මමම වඩින්න ඕන කියලා උන්වහන්සේ කල්පනා කරා. එහෙම කල්පනා කරලා ලෞතර බුදුරජාණන් වහන්සේම කොසල් රජු මුණ ගැහෙන්න වැඩියා. කොසල් රජු හැම වෙලා ජාතක කතාවක් දේශනා කරා. ඒ ජාතක කතාවේ කියවෙන සාරාංශය තමයි සාංගික දීපල පැහැරගත් පිරිසක් එහි කර්ම විපාකයේ අනුව පිරිස පිටින්ම මුහුදුබත් වෙලා මිය යන්ට උනා කියලා. රජුරවන්ට තේරුණා මොකද්ද මේ කියපු කාරණාවේ ඇත්ත නැත්ත කියලා. තමන්ගේ වරද තේරුම් අරගෙන වහාම රජුරෝ තීර්ථකයන් එලවලා දාලා අර හදපු ගෘහයත් එහෙම නැත්නම් අසපුවත් ලෞතර බුදුරජාණන් වහන්සේට පූජා කරන්නට යෙදුණා. රජ්ජුරුව තමන් කරපු වර්ධ නිවැරදි කරත් මොකද වුනේ? කරගත්ත කර්මයේ විපාකයෙන් එතුමාට ගැලෙන්න බැරි වුණා. එතුමා අවසානයේ මේ යන්නේ කොහොමද? රාජ්‍යත් අහිමි වෙලා පාරක් අයිනේ අම්බලමක හිඟන්නෙක් වගේ මැරෙන්න සිද්ධ වුණා. ඒ නිසා සාංගික දේපල වලට අත තියනවායි කියන එක හරීම භයානකයි. අන්න කුමාර සානායක මහත්තයා කියන්නේ කවුද? අපේ භාෂාවෙන් කියනවා නම් හීරළුවේ. සිවුරු හරපු කෙනෙක්. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් හරි යම් කාලයක් සිවුර දාගෙන අනුර කුමාර සානායකත් හැංගිලා හිටියා. මම නෙවෙයි කියන්නේ. ඊට අදාළ මෙන්න මේ වීඩියෝ දර්ශනෙත් බලලා ඉන්නකො. අනුර කුමාර දිසානායක සහ නාමල් කරුණාරත්න පැවිදි වෙලා හිටියේ. නාමල් කරුණාරත්න පැවිදි වෙලා හිටියේ උයන්දන පන්සලේ පාලිත හාමුදුරුවොත් එක්ක. උයන්දන කියන්නේ කුරුණෑගල මාවතගම් පාරේ, නුවර පාරේ. ඊට පස්සේ අනුර කුමාර දිසානායක කොහොම හරි ඔතෙන්ට ගියා. ගිහිල්ලා අනුර කුමාර දිසානායක ජීවිතේ බේරගන්න හරි කපටිකමට හරි මොනවටත් දන්න එක්කෝ සිවුරු ඇරලා මහන වෙලා සිවුරු අරිනවා කියන්නේ නාමල් කරුණාරත්න අනුර කුමාර දිසානායකලා බුදුහාමුදුරන්ටත් වංචා කරපු උදවිය. මම කියන්නේ තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න චීවරය හරි පාවිච්චි කරලා පරිස්සම් වෙන එක වරදකුත් නැහැ. එහෙම හරි මිනිහෙගේ ජීවිතය රකින්න සාසනික වශයෙන් සහයෝගයක් එතුමාට ලැබිලා තියෙනවා නම් ඒක වැරදි කියලාත් නෙවෙයි. හොඳට මතක තියාගන්න. ඒ කාරණාවත් මම වැරදි කියනා නෙවෙයි. මොකද්ද? මේ සිවුරෙන් ජීවිත ආරක්ෂා කරන එක අද ඊයේ නෙවෙයි සිද්ධ වුණේ. අර ඔබ දන්න ප්‍රසිද්ධ කතාවක් තියෙන්නේ. දුටුගැමුණු රජුරුවයි සද්ධාතිස්ස කුමාරයයි අයියයි මල්ලි දෙබෑයන් අසමගි වෙලා හිටියේ. එහෙම නැත්නම් අයියයි මල්ලි තරහ වෙලා හිටියේ. මේ තරහව කොච්චරද කියනවා නම් දෙන්න අවසානයේ රාජ්‍ය වෙනින් යුද්ධයකට එළඹුණා. මේ යුද්ධෙන් පරාජයට පත්වෙච්ච සද්ධාතිස්ස කුමාරයා මොකද කරේ? දුවලා ගිහිල්ලා දෙමටමල් විහාරේ හැංගුණා. දෙමටවල් විහාරේ හැංගුණාම මේ විහාරේ වට කරපු රජුරු අන්න බලන්න එදා හිටපු රජුරන්ගේ දැහැමිභාවය. පන්සලට ඇතුළට පැනලා කවුරුත් පැහැර ගන්න උත්සාහ කරේ නැහැ. දුටුගැමුණු රජුරුව මුළු පන්සලම වට කළා. තමන් විතරක් නිරායුධව පන්සල ඇතුළට ගියා. ගිහිල්ලා ඒ ඉන්න මහතෙරුන් වහන්සේගේ විහාරාධිපති හාමුදුරන් හැව ස්වාමීනි තිස්සයා මෙහි ආවද කියලා. තිස්ස කුමාරයා ආවද කියලා ඇහුවා. අර හාමුදුරන්ට දැන් නාවා කිව්වොත් මොකද වෙන්නේ? තමන් බොරු කිව්වා වෙනවා. ඒ නිසා උන්වහන්සේ කිව්වා තිස්සයා ඇඳ මත නැහැ. ඒ කියන්නේ තිස්සයා ඇඳ උඩ නැහැ කියලා විතරක් කිව්වා. ඒ කියන්නේ ඇඳ යට තිස්ස කුමාරයා හැංගිලා ඉන්නවා කියන එක. ඉතින් හාමුදුරුවොත් එක්ක වාදෙට ගියේ නැහැ. හාමුදුරන් වහන්සේලාට පෙළලා බලෙන් තිස්ස කුමාරයා පැහැර ගන්න හැදුවේ නැහැ. එසේ ස්වාමීනි කියලා වන්දනා කරලා පන්සලෙන් එළියට ගියා. ගිහිල්ලා පන්සල වට කරන් හිටියා. හැමදාම ඇතුලේ ඉන්න බෑනේ. ඔය වෙලේ හරි තිස්සට එළියට එන්න වෙනවනේ කියලා.
හාමුදුරුවොත් කල්පනා කරා දැන් මෙහෙම බලන් ඉඳලා හරියන්නේ නැහැ. ඒ නිසා මොකද උන්වහන්සේලා කරේ? අපවත් වෙච්ච සාමණේර භික්ෂුවක් ආදාහනය කරන්න අරන් යනවා වගේ. තිස්ස කුමාරයා ඇඳක් උඩ තියලා සිවුරු වලින් වහලා අන්න බලන චීවරෙන් ආරක්ෂාව දුන්නා. සිවුරු වලින් වහලා පන්සලෙන් එළියට වැඩම කරා. ගැමුණු කුමාරයා මෝඩ කෙනෙක් නෙවෙයි. ගැමුණු කුමාරයාට තේරුණා මේ මොකද්ද වෙන්නේ කියලා. එයා මොකද කරේ? එයා අර අරන් යන දෙන ගාවට ගිහිල්ලා එහෙම නැත්නම් අර ඇඳ ගාවට ගිහිල්ලා අර ස්වාමීන් වහන්සේලාටත් ඇහෙන්න තිස්ස කුමාරටත් ඇහෙන්න මෙහෙම දෙයක් කිව්වා. එම්බල මලණ්ඩ තිස්ස අපගේ ස්වාමි දරුවන්ු මේ මහා සංඝරත්නයේ ගුණය හොඳින් මතක තබා ගැනීම වටිනේය කියලා කිව්වා. හොඳටම තේරුම් ගත්තා මේ තිස්ස කුමාරයා තමයි අරන් යන්නේ කියලා. හැබැයි හාමුදුරුවන්ගෙන් පැහැර ගන්න උත්සාහ කරේ නැහැ. වර්තමාන ජනාධිපති අනුර කුමාර සානායක මහත්මයාත් 80 ගණන් වල අරගලකාරයෙක්. තමන්ගේ ජීවිතය නැති වෙන දුෂ්කර කාලේ තමන්ගේ ජීවිතය රැක්කේ මේ ශාසනය මේ සිවුරේ. එහෙනම් එතුමාත් මේ වර්තමාන සිද්ධ වෙන සමහර දේවල් සම්බුද්ධ ශාසනයට එරෙහිව කොටස් කරුව බවට පත් වෙන්නේ. එකත් ත්‍රිකුණාමලේ සම්බුද්ධ ජයන්ති විහාරේ තාම ස්වාමීන් වහන්සේලා පිරිසක් ඇතුළු අය බන්ධනාගාරගත කළා තියෙනවා. පැහැදිලිවම 1950 ගණන් වල ඉඳලා ක්‍රමානුකූල විකාශන වෙලා ත්‍රිකුණාමලේ පළවෙනි දහම් පාසල වෙච්ච මේ භූමිය ඔප්පුවකින් අයිති භූමිය. මේ ආණ්ඩුව එනකම්ම කාටවත් ප්‍රශ්නයක් තිබුණේ නැහැ. හැබැයි අනුර කුමාර සානායක ජනාධිපතිතුමා විතරයි ආවා විතරයි. මේ වෙනකොට අපිට මේ භූමිය විශාල ප්‍රශ්නයක් වෙලා බුදු පිළිමේ වැඩකර ස්වාමීන් වහන්සේ අත්අඩංගුවටපත් වුණා. ඒක විතරක්ද? යාපනයේ තිස්ස මහ විහාරේ මේ වෙනකොට යාපනයේ තිස්ස විහාරයේ සිල් ගන්න යන එක වෛරයෙන් කරන දෙයක් කියලා ජනාධිපතිතුමා ප්‍රකාශ කරනවා. ජනාධිපතිතුමා වැරදි කීපයක් කරනවා. එකක් ව්‍යස්ථාපිතව බුද්ධහමට දීලා තියෙන ඒ ප්‍රමුඛතාවයට මේ අභියෝග කරන්නේ. මේ විදිහට එක්කෙනෙක් කිව්වා අනුරාධපුරෙන් උඩට එන්න එපා කියලා. එයා වේලුපිල්ලේ ප්‍රභාකරන්. දැන් වර්තමාන ජනාධිපතිතුමා කියන ওই කට්ටිය අනුරාධපුරෙන් උඩට යන්න එපා කියලා. ඉතින් එහෙනම් වේලුපිල්ලට වෙච්ච දේ අපේ ජනාධිපතිතුමා මතක තියාගන්න ඕනේ මේ ශාසනයට එහෙම බලපෑම් කරන එක ඉතාම වැරදි. ජනාධිපතිතුමාගේ මේ ප්‍රකාශය හරහා බරපතල ව්‍යවස්ථා උල්ලංඝනය වීමක් සිද්ධ වෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වෙනි වගන්තියේ තියෙනවා මෙන්න මෙහෙම. 14 එක වගන්තියට අනුව සෑම පුරවැසියෙකුටම භාෂණයේ නිදහස සහ ප්‍රකාශන ඇතුළු අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස. සිංහල බෞද්ධයන්ට තමන් වෙනුවෙන් කතා කරන්නට තියෙන නිදහස තමයි මේ විදිහට තිස්ස විහාර රැක ගන්න ඕන කියනකොට තිස්ස විහාර රැක ගැනීමේ අටියෙන් උන්වහන්සේලා වැඩ කරනකොට උන්වහන්සේලාට නීති කෘත්‍යයන් සිද්ධ කරනවා. එක ත්‍රිකුණාමලෙත් මේ වෙද්දි වෙලා තියෙනවා. ඒ වගේම සාමකාමීව රැස්වීමේ නිදහස. බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩම කරන්න ගියාට පස්සේ තමයි අර ස්වාමීන් වහන්සේලා අත්අඩංගුවට ගන්න. සාමකාමීව රැස්වීමේ නිදහසත්. ඒ කියන්නේ 14 අයන්න යටතේ. ඒ වගේම ඇයන්න යටතේ සමාගමේ නිදහස. වැදගත්ම කාරණාව ඒක නෙවෙයි. මෙතන ඌ යටතේ තියෙනවා. අන්න අනුරාධපුරයෙන් උඩහට යන්න එපා, සිල් ගන්න යන්න එපා කියන 14 වෙනි වගන්තියේ ඊ කියන කොටසදී කියනවා මොකද්ද? එකලාව හෝ අන් අය සමග ප්‍රසිද්ධියේ හෝ පුද්ගලික තම ආගම ලබ්ධිය හෝ විශ්වාසය ඇදහිීමේ පිළිපැදීමේ ප්‍රගුණ කිරීමේ සහ ඉගැන්වීමේ ප්‍රකාශ කිරීමේ නිදහස. තමන්ගේ ලබ්ධිය ඇදහිීම පිළිගැනීම ප්‍රගුණ කිරීමට තියෙන නිදහස. ඒ කියන්නේ මේ වර්ග කිලෝමීටර් 64000ක් විතර වෙච්ච මේ භූමියේ ඕන තැනක මේ අයිතිය මේ රටේ පුරවැසියෙකුට තියෙනවා. ඒ වගේම එකේදී ආයේ කියනවා එකලා හෝ අන් අය සමග හෝ සුඛීය සංස්කෘතිය භුක්ති විඳීමේ හා වැඩි දියුණු කිරීමේ නිදහස යන සුඛීය භාෂාවන් භාවිත කිරීමේ නිදහස. අන්න බලන්නකො. තමන්ගේ සංස්කෘතිය භුක්ති විඳින්නට තියෙන නිදහස. ජනාධිපතිතුමාගේ කතාව අනුව අපිට උතුරට යන එක අපේ සංස්කෘතිය, අපේ සිංහල බෞද්ධයන් හැට අපිට සිල් ගන්න තියෙන අයිතිය. සිංහල බෞද්ධයන් හැට අපිට බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කරන්න. ඒ කියන්නේ පන්සලට පූජා උපමගින් පූජා කරන්නට එදිච්ච ඉඩමේ බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමට නිදහස ජනාධිපතිතුමාගේ වෙන මේ ප්‍රකාශය හරහා අභියෝගයට ලක් වෙනවා. ඒ වගේම 14 වෙනි පරිච්ඡේදයේ ඌ යටතේ කියන ශ්‍රී ලංකාව තුල යාමේ ඒමේ නිදහස සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස. අන්න ශ්‍රී ලංකාව තුල යාමේ ඒමේ නිදහස සහ අභිමත ස්ථානයක වාසය කිරීමේ නිදහස. දැන් හිතන්නකෝ අපේ සිංහල බෞද්ධයන්ට
යාපනයට සිල් ගන්න යන්න බෑනේ මේ කියන හැටියට. ඒ නිසා ජනාධිපතිතුමනි කොසල් රජුරවන්ට වෙච්ච හරිය හොඳට සිහිපත් කරගන්න. සම්බුද්ධ ශාසනය යම් දවසක ඔබේ ජීවිතය රැක ගන්නත් උදව් කර බව ඔබේ හෘද සාක්ෂිය දන්නවා. යම් හේකින් මේ කලින් මම ඉදිරිපත් කර ප්‍රකාශය බොරුමයි කියමුකෝ. හැබැයි ඔබ නැති වුණා. ඔබේ ඒ ව්‍යාපාරය ආරක්ෂා කරන්නේ ව්‍යාපාරයට හිටපු සහෝදරවරු දහස් ගානක ජීවිත මේ චීවරය නිසා ආරක්ෂා වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වෙනි වගන්ති මෙහෙම කියනවා. ශ්‍රී ලංකා ජනරජය බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානයේ පිරිනමන්නේ. එහෙයින් 10 වන ව්‍යවස්ථාවේ සහ 14 වන ව්‍යවස්ථාවේ 1 වන අනුව්‍යවස්ථාවේ ඊ පරිච්ඡේදයෙන් සියලුම ආගම් වලට පිරිනැමෙන අයිතිවාසිකම් ආරක්ෂා කර දෙන අතර බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් විය යුත්තේය. ආයි කියන්නේ ශ්‍රී ලංකා ජනරජය බුද්ධ ආගමට ප්‍රමුඛ ස්ථානයේ පිරිනමන්නේ බුද්ධ ශාසනය සුරක්ෂිත කොට පෝෂණය කිරීම රජයේ වගකීමක් විය යුත්තේය. ජනාධිපතිතුමනි ඔබතුමා විසින් සුරක්ෂිත කොට පෝෂණය කිරීමට ව්‍යවස්ථාපිතව බැඳී තියෙන මේ සම්බුද්ධ ශාසනය ඔබතුමාගේ යුගය තුල මෙවැනි ගැහැටකට පත්වීම මහා බරපතල ඛේදවාචකයක්. ඒ විතරක් නෙවෙයි උතුරේ තියෙන ඓතිහාසික වෙහෙර විහාර රාශියක මේ වෙනකොට ඇතුල් වෙන නාම රූප ඉවත් කරලා යනවා. ඒ විතරක් නෙවෙයි සමහර දාගැබ් වහන්සේලා උඩ ශිවලිංග තැන්පත් කරලා කෝවිල් හදනවා. මේ විදිහට ඔබේ පාලන සමයේ සම්බුද්ධ ශාසනයට මෙපමණ විපත් වෙනකොටත් නිහඬව පසුවීමෙන් ඔබතුමා රැස් කරගන්න අකුසල කර්මයේ සරලයි කියලා හිතන්න එපා. ඒ නිසා වහවහාම ක්‍රියාත්මක වෙලා සම්බුද්ධ ශාසනයට මේ වෙන විනාශය අපි මේ නගන හඬ බීරි අලින්ට වීණා පිවින්නාක්සේ නොවි ශ්‍රවණය කරලා ඇස්යොම කන්නොම සිත්යොම සම්බුද්ධ ශාසනය සුරක්ෂා වෙනුවෙන් වැඩ කරන්න. එහෙම නැත්නම් කොසල් රජුරවන්ට පත්වෙච්ච ඉරණම් වගේ ඔබේ ඉරණමත් ඛේදවාචකයෙන් අවසාන වේවි. එසේ සිද්ධ නොවේවා කියන ඊටාම යහපත් කාරුණික ප්‍රාර්ථනාව සිද්ධ කරන ගමන් සම්බුද්ධ ශාසනයත් ජාතිය සුරක්ෂිතතාව වෙනුවෙන් සිංහල බෞද්ධයන් හැටියට අපි එකවන්ව පෙළ ගැසෙමු කියන ගෞරවනීය ආරාධනාව සිද්ධ කරන ගමන් සියලු දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.